වසර 13කට පසු යලි උද්ඝර්ෂවත් ලෙස පැවැත්වුණු සයින්ද මර්දු මල්හරි ෂම්ස් මහා විද්‍යාලයේ නිවාස ක්‍රීඩා උළෙල. වසර 13කට පසු සයින්ද මර්දු මල්හරි ෂම්ස් මහා විද්‍යාලයේ වාර්ෂික නිවාස ක්‍රීඩා උළෙල යලිත් උද්ඝර්ෂවත් අයුරින් පැවැත්වුණා. පැරණි ශිෂ්‍ය සංගමයේ පූර්ණ අනුග්‍රහය යටතේ පාසල් ක්‍රීඩාංගණයේදී පැවති මෙම ක්‍රීඩා උළෙල විද්‍යාලයේ විදුහල්පතිනි MC නස්රින් රිෆ්කා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අම්පාර වෙරළබඩ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ආදම් බාවා මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුණා. තරඟාවලියේදී හාදි නිවාසය ලකුණු 326ක් ලබා ප්‍රථම ස්ථානය දිනාගත් අතර වාබි නිවාසය ලකුණු 288ක් ලබා දෙවන ස්ථානයත්, රාජි නිවාසය ලකුණු 236ක් ලබා තෙවන ස්ථානයත් හිමි කරගත්තා. ජයග්‍රාහී සිසු සිසුවියන්ට කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරමින් ඔවුන් ඇගීමටද කටයුතු කෙරුණා.